හැමෝටම සුබ දවසක්. ඔයාලා එකතු වෙලා ඉන්නේ කැමරාවකින් සරලව ඡායාරූපයක් ගැනීමේ පාඨමාලාවේ තියරි පාඩමක් සමග. මේ තියරි පාඩමේ අපි උගන්වන්නේ ප්‍රැක්ටිකල් දවසට ඔයගොල්ලන්ට ඇවිල්ලා කරන්න තියෙන දේ අපි කොහොමද සරලව තියරියක් විදිහට අපි කොහොමද ඉගෙන ගන්න කියලා විතරයි. මේකෙදි අපි උගන්වන්නේ නැහැ NBQ level 4 මට්ටමේ කරුණු අපි ලොකුවට කියලා දෙන්නේ නැහැ. එහෙම වුණොත් එහෙම ඔයගොල්ලන්ට මේ කෝස් එක එපා වෙනවා. හැමෝටම සරලව ඉගෙන ගන්න ඕන නිසා මේ දේවල් වල න්‍යායන් විස්තරාත්මකව කියලා දෙන්න කිව්වොත් එහෙම ඔයගොල්ලන්ට මේක බෝරින් වෙන්න පුළුවන්. ඒක නිසා අපි මේ අද කියලා දෙන්නේ ඡායාරූපයක් ලබා ගන්න කොහොමද කියන එක ISO shutter aperture වගේ දේවල් වෙනස් කරලා ඒ දේවල් මොනවද වෙන්නේ සහ ඒවා වෙනස් කරලා කොහොමද ඡායාරූපයක් ගන්නෙ ફોකස් එක තියාගන්නේ කොහොමද ෆ්‍රේම් එකක් හදාගන්නේ කොහොමද කියලා දෙන සරල දේවල් ටික විතරයි අපි මේ තියරි පාඩමෙන් කියලා දෙන්නේ. ඒ කියන්නේ ඒකේ ඇත්තටම වෙන විද්‍යාත්මක පැත්ත තමයි කියලා දෙන්නේ. ඔයගොල්ලන්ට මේකේ ප්‍රැක්ටිකල් දවසට ඇවිල්ලා මේ දේවල් කරලා බලලා ඡායාරූපය ලබා ගන්න කොහොමද කියලා සරලව ඉගෙන ගන්න පුළුවන්. අපි මුලින්ම බලමු ඡායාරූපකරණය කියන්නේ මොකක්ද කියලා. ඡායාරූපකරණය කියන්නේ ආලෝකය භාවිතා කරලා දෘශ්‍යමය සටහනක් ලබා ගැනීම නැත්නම් ආලෝකයෙන් ඇඳීම. ආලෝකයෙන් ඇඳීම තමයි අපි ඡායාරූපකරණය කියලා කියන්නේ. අපි ඊළඟට බලමු කැමරාවක ක්‍රියාකාරීත්වය කොහොමද වෙන්නේ කියලා. මම මෙතන DSLR කැමරාවකුයි මිරර්ලස් කැමරාවකුයි රූප සටහනකින් පෙන්වලා තියෙනවා. මොකද අපි දැන් පාවිච්චි කරන්නේ මේ කැමරා දෙක විතරයි. මෙතනදී මේ රතු පාට ඉරෙන් පෙන්වන්නේ ආලෝකය ගමන් කරන මාර්ගය. මේ ආලෝකය මේ ලෙන්ස් එක හරහා ඇවිල්ලා මේ දර්පණයේ වැදිලා මේ ප්‍රිස්මය හරහා ඇවිල්ලා තමයි මේ view find එකෙන් අපිට පේන්නේ. මේ DSLR කැමරාවක වෙන සිද්ධිය තමයි මේ තියෙන්නේ. මෙතනදී ඡායාරූපය ලබා ගන්නකොට මෙන්න මේ දර්පණය ඉහළට එසවිලා මෙන්න මේ කෙලින් ගමන් කරන ආලෝකය සෙන්සර් එකේ වැදිලා තමයි අපි ගන්න ඡායාරූපේ සටහන් වෙන්නේ. මිරර්ලස් එකේදී මිරර්ලස් කියන වචනයෙන්ම තේරෙනවා මෙන්න මේ මිරර් එක තමයි මේක අයින් කරලා තියෙන්නේ. එතකොට මෙන්න මේ ගමන් කරන ආලෝකයේ කෙලින්ම සෙන්සරයට වැදිලා අපි ගන්න ඡායාරූපේ මේ view find එකෙන් පෙන්නනවා. මෙතන තියෙන ස්ක්‍රීන් එක මොකක්ද කියලා පෙන්නනවා. මේක තමයි මිරර්ලස් එකේයි DSLR එකේයි වෙනස. හරි අපි ඊළඟට බලමු කැමරාවක් කොහොමද අල්ලන්නේ කියලා. ඒක ඇත්තටම ඒක කියලා දෙන්න ඕනේ ප්‍රැක්ටිකල් පාඩමේදී. අපි තියරි පාඩමෙත් පොඩ්ඩක් බලමු කොහොමද අල්ලන්නේ කියලා. මම දැන් රූපරාමුවක් දාලා තියෙනවා. මේක කොහොමද ගොඩක් කට්ටිය මෙන්න මේ විදිහට වැරදි විදිහට අල්ලනවා කැමරාව. අපි සාමාන්‍යයෙන් කැමරාවක් අල්ලන්නේ මෙන්න මේ විදිහට. අන්න ඒක මේ විදිහට පෙන්නුවොත් එහෙම මෙන්න මෙතන තියෙනවා grip එකක්. මෙන්න මේ grip එකට ඇඟිලි තුනක් දාලා මෙන්න මෙතනින් තමයි මේ ප්‍රෙස් කරන බටන් එක තියෙන්නේ. මෙතනින් හරියට අල්ලලා මේ මහපට ඇඟිලි තියනවා මේ පැත්තේ grip එකක් තියෙනවා. එතන තියලා හොඳට තද කරලා අල්ල ගන්න ඕනේ. එහෙම තමයි හරියට මේ අතින් කැමරාව මෙහෙම ඇල්ලුවාට පස්සේ මේක අපිට කැමරාව හොඳට තද කරලා අල්ල ගන්න පුළුවන්. මේ අත හැමතිස්සෙම තියාගන්න ඕනේ මෙන්න මේ zoom in lens එක ගන්න මේ අතින් තමයි zoom කරන්නේ. ඒක නිසා මෙන්න මේ කැමරාව යටින් මේ විදිහට තමයි අල්ල ගන්න ඕනේ. අල්ලලා මෙහෙම තමයි තියාගන්න. ගොඩක් කට්ටිය මෙහෙම කරලා කරනවා, මෙහෙම කරලා කරනවා, එහෙම කරලා සාමාන්‍යයෙන් හරි විදිහට නම් මෙන්න මේ විදිහට තියාගන්න ඕනේ. ඒක තමයි අපිට මෙතනින් අතෑරුණත් කැමරාව මේ අතේ තියෙනවා. මෙතනින් අතෑරුණත් මේ අතේ තියෙන කැමරාව. මෙහෙම ඇල්ලුවොත් හදිස්සියේ මෙතනින් අපේ අතින් දිස්සුවොත් එහෙම කැමරාව වැටෙන්න පුළුවන්. ඒක නිසා දා ප්‍රැක්ටිකල් දවසට අපි අනිවාර්යෙන් මේක කොහොමද හරියට අල්ලන්නේ කියලා කියලා දෙනවා. සාමයේ පටිය අපි කොහොමද භාවිතා කරන්නේ? දැන් මෙතන නම් මම ඒක යූස් කරේ නැහැ. අපි කොයි හරි තැනක ෆොටෝ එකක් ගන්නකොට මේ පටිය කොහොමද අපි දාන්නේ? ඒක පාවිච්චි කරන්නේ කොහොමද? මේක බැටරියක් කොහොමද අපි දාන්නේ කැමරාවට? චිප් එක කොහොමද දාන්නේ? ඒ ඔක්කොම ප්‍රැක්ටිකල් දවසට අපි උගන්වනවා. අගොල්ලෝ තියරි පාඩමේ මේක දැම්මේ ගොඩක් කට්ටිය වැරදිට අල්ලන නිසා කැමරාව මම ඒක රූප සටහනක් කියුන් දාලා තියෙනවා. හරි. අපි ඊළඟට බලමු කැමරා පරිහරණයේදී අවශ්‍ය වෙන මූලික කරුණු තුන. පළවෙනි කරුණ තමයි මානනය. මානනය කියන්නේ aiming නැත්නම් framing. ඒ කියන්නේ අපි ඡායාරූපයක් ගන්නකොට කොහොමද ෆ්‍රේම් එක තියාගන්නේ කියලා. දෙවෙනි කරුණ තමයි නාභිගත කිරීම. ඒ කියන්නේ focusing. අල්ට ෆෝකස් එක කොහොමද තියාගන්නේ කියලා තමයි එකෙන් කියන්නේ. අන්තිම තමයි අනාවරණය. ඒ කියන්නේ exposing. exposing කියන්නේ අපි දැන් ඔය aperture shutter ISO පාවිච්චි කරලා හරියට ආලෝක තත්ත්වය පවත්වාගෙන යන එක තමයි exposing කියන්නේ. මේ තුන තමයි අපි හරියට උගන්වන්නේ ප්‍රැක්ටිකල් ක්ලාස් එකේදී මේ තියරි ක්ලාස් එකේත් මේ තුන තමයි අපි උගන්වන්නේ හරියටම. මේකෙන් තමයි ඡායාරූපයක් කොහොමද නිවැරදිව ගන්න කියලා හරියටම දැනගන්න පුළුවන් කරුණු තුන තමයි මේ තුන. හරි. අපි ඊට පස්සේ බලමු මානනය කියන්නේ නැත්නම් ෆ්‍රේමින් කියන්නේ මොකක්ද කියලා. ඡායාරූපයක් ගන්නකොට ෆ්‍රේමින් කියන එක තමයි
ඇත්තම වැදගත්ම වෙන්නේ. ඒ කියන්නේ කොච්චර අපි ફોකසින් තියලා ලයිට් බැලන්ස් කරලා මොනවා කරලා ගත්තත් අපි ඡායාරූපය ගන්න ෆ්‍රේම් එක වැරදි නම් නැත්නම් ෆ්‍රේම් එක ඇදයි නම් නැත්නම් ෆ්‍රේම් එක මොකක් හරි කරලා අපි ගන්න අපි කියන්න ඕන කතාව නැත්නම් අපි ගන්න ඕන ෆොටෝ එකේ හරියට ඒ දේ නැත්නම් බලන කෙනාට ඒ දේ කිසිම දෙයක් පේන්නේ නැත්නම් ඒ ෆොටෝ එකෙන් ඇත්තටම වැඩක් නැහැ. ඒ කියන්නේ මේ ෆ්‍රේම් එක හරියට තියාගන්නකම් තමයි මේ ෆොටෝ එක ලස්සන තියෙන්නේ. ඒ කියන්නේ කවදාවත් මේ ෆොටෝ එක දිහා බලනකොට වව් කියලා ලුක් එකක් ගන්න නැත්නම් ඒකේ මොකක් හරි කතාවක් කියන නිවුස් එකක් වගේ දෙයක් නම් නිවුස් එක මොකක්ද කියලා තේරෙනවා නම් දැන් ගෲප් ෆොටෝ එක ගන්න ගෲප් ෆොටෝ එක ඇද නැතුව කට්ටිය හැමෝම ඒ පිළිබඳ ලස්සන අරගෙන තියෙනවා නම් ඒක තමයි ෆොටෝ එකේ ගුණාත්මකභාවය කියන්නේ. ඒ කියන්නේ ෆ්‍රේම් එක හරියට ගන්න ඕනේ. මම මෙතන මේ රූප සරණකින් දාලා තියෙනවා ෆ්‍රේම් එක කොහොමද ගන්න කියලා නිකන් සරලව කැමරාවකින් බලන්නේ කොහොමද කියලා. අපිට මුලින්ම DSLR කැමරාවල නම් view finder එකෙන් බලන්න පුළුවන්. mirrorless එකෙන් view finder එකෙන් බලන්න. හැබැයි mirrorless එකේ නම් පෙන්වන්නේ ඩිජිටල් ස්ක්‍රීන් එකක්. DSLR එකේ පෙන්වන්නේ අර දර්පණයේ වැදිලා එන ආලෝකය තමයි කෙලින් පෙනෙන්නේ. එතනදී අපි ආලෝකය අපි වෙනස් කරන විදිය පෙන්වන්නේ නැහැ. නිකන් ඡායාරූපය අපිට ඇස් වල පේන විදිහට විතරයි පෙන්වන්නේ. ඔය හැම එකෙන්ම ස්ක්‍රීන් එකෙන් බලන්න පුළුවන් DSLR මේ DSLR එකේ mirrorless එකේ දෙකම මේ ස්ක්‍රීන් එකෙන් අපි ගන්න ඡායාරූපය බලා ගන්න පුළුවන් ඒ විදිහම ලයිව් එකේ. හරි. මේ ෆ්‍රේමින් වලදී මෙතන මම රූප සරහනේ පෙන්වලා දෙනවා මේ white frame එකක් තියෙනවා මෙතන. white frame එකේ ඉඳලා මේ extreme close up වෙනකම් මේ frame එක හදා ගන්න පුළුවන් object එකක් ඉන්නවා නම් object එක නැති වෙලාවදී අපි කොහොමද frame එක ගන්න කියලා අපි ඒ අවස්ථාවන් වලදී වෙනස් වෙන්න පුළුවන්. මම මෙතනින් පෙන්නලා දෙන මිනිහෙක් ඉන්නවා මේ එයාගේ උසට අනුව කොහොමද close up එකක් කියන්නේ mid shot එකක් කියන්නේ කොහොමද wide shot එකක් කියන්නේ කොහොමද කියලා මේ හැමදේම තමයි ෆ්‍රේමින් කියන්නේ සහ අපි මොකක් හරි අවස්ථාවක් තියෙනවා නම් ඒ අවස්ථාවේදී ෆ්‍රේම් එක වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ වගේ ලෑන්ඩ්ස්කේප් එකක් ගන්නකොට මේ ලෑන්ඩ්ස්කේප් එකේ අපිට අවශ්‍ය දෙක විතරයි මේ ෆ්‍රේම් එක ගන්න ඕනේ. ඒ ෆ්‍රේමින් ඒකත් කියන්නේ ෆ්‍රේමින් කියලා එකක් තමයි. දැන් මේ වගේ ඔබ්ජෙක්ට් එකක් මොකක් හරි තියෙනවා නම් ඒක කොහොමද අපි සෙට් කරලා ෆ්‍රේම් එක හදාගන්නේ? ඒවට කියන්නේ ෆ්‍රේමින් කියලා තමයි. ෆ්‍රේමින් කියන එක කොටස් තුනකට බෙදෙනවා. එකක් තමයි තිරස් මෑනීම නැත්නම් horizontal framing. ඒ කියන්නේ මේ landscape කියලා ගොඩක් කට්ටිය කියනවා මේකට. landscape නෙමෙයි හරි වචනේ horizontal. ඒ කියන්නේ මේ දිග අතර කැමරාව මෙන්න මේ ආකාරයට කොහොමද තියලා ෆ්‍රේම් එක හදලා ෆොටෝ එක ගන්න සාමාන්‍යයෙන් මේ වගේ landscape භූමි දර්ශන ඡායාරූප වගේ දේවල් මේ අතර ගන්නවා සහ group photos සමහරක් ඕගොල්ලන්ට කැමති දේවල් මෙන්න මේ ෆ්‍රේම් එකට ගන්න පුළුවන්. ඊළඟ ෆ්‍රේම් එක තමයි තිරස් මෑනීම නැත්නම් vertical. ඒ කියන්නේ portrait වගේ දේවල් සහ සමහරක් අවස්ථාවලදී මෙන්න මේ උස අතර ඔයගොල්ලෝ තේර භාෂාවෙන් කියන උස අතර ෆොටෝස් ගන්න පුළුවන්. මේ තමයි දෙවෙනි ක්‍රමය ෆ්‍රේම් වල. තුන්වෙනි ක්‍රමය තමයි පොඩක් මේ ආනත මෑනීම නැත්නම් angle විදිහට. මේක සාමාන්‍යයෙන් තර ෆේමස් එකක් නෙමෙයි. මේ ගොඩක් අර ෆැෂන් ෆොටෝග්‍රැෆි පැත්තට තමයි මේ ගොඩක්ම යන්නේ. නැත්නම් සාමාන්‍ය විදිහට ගත්තොත් වෙඩින් ෆොටෝග්‍රැෆි වලත් මේක යූස් කරනවා. සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන ගොඩක් තැන්වලදී මේ ෆ්‍රේම් එක යූස් කරන්නේ නැහැ. මේක මොකද මේක මෙහෙම යූස් කරොත් එහෙම සාමාන්‍යයෙන් ඒක අපි සාමාන්‍ය ෆොටෝ එකක් ෆ්‍රේම් කරලා හරි ගෙදර තියාගන්නේ එක්ක මේ අතට හරි එක්ක මේ අතට. මේ අතට ෆොටෝ එකක් තියාගන්න නිසා මේක ගොඩක් ජනප්‍රිය ක්‍රමයක් නෙමෙයි. මේක අපි සාමාන්‍ය ෆැෂන් සහ වෙඩින් ෆොටෝග්‍රැෆි වල විතරයි මේක පාවිච්චි කරන්නේ. මේ ෆ්‍රේම් වලම කොටසක් තමයි පාදාන්තර අනුපාතය නැත්නම් ඇස්පෙක්ට් රේෂියෝ කියන්නේ. ඒ කියන්නේ අපේ ෆොටෝ එකක් ගන්නකොට කැමරාවේ සෙන්සර් එකේ සයිස් එක නැත්නම් ඡායාරූපය ලබා ගන්නේ ෆ්‍රේම් එකේ අනුපාතය. ගොඩක් වෙලාවට මේ අපේ ඡායාරූපය ලබා ගන්න හැම කැමරාවකම තියෙන මේ 3:2 කියන අනුපාතයෙන් තමයි සෙන්සර් එක සකස් වෙලා තියෙන්නේ. ඒක ඡායාරූපයක් ගන්නකොට මෙන්න මේ ෆ්‍රේම් එකට තමයි මේ කොළපාට ෆ්‍රේම් එකට තමයි ඡායාරූපය සටහන් වෙන්නේ. වීඩියෝ කරනකොට ඒක මෙන්න මේ 16:9 කියන ෆ්‍රේම් එකට ෆොටෝ සැකසෙනවා. නැත්නම් මේ ෆ්‍රේම් එකටම ගන්නත් පුළුවන්. ගොඩක් වෙලාවට මේ 16:9 කියන ෆ්‍රේම් එකට තමයි වීඩියෝ අපි කරන්නේ. ගොඩක් ඔය මීඩියම් ෆෝමැට් කැමරා තියෙන සෙන්සර්ස් වල මෙන්න මේ 1.1 කියන අනුපාතයෙන් සෙන්සර්ස් සකස් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඒකේ සෙන්සර් එක ලොකුයි. ඒකට අපිට ඒකේ අවශ්‍ය ප්‍රමාණය ක්‍රොප් කරලා ගන්න පුළුවන් විදිහට තමයි මේ සෙන්සර් එක හැදිලා තියෙන්නේ. ෆ්‍රේම් වලදී අනිවාර්යයෙන් මෙන්න මේ දෙක දැනගන් ඉන්න ඕනේ. මොකද මේ ප්‍රමාණයට තමයි ෆොටෝ එක සටහන් වෙන්නේ කැමරාවේ.
ඊට පස්සේ මේ ක්‍රොප් කරන්නේ මොකද්ද කියන්නේ ක්‍රොපින් රාමු සැකසීම. ඒ කියන්නේ අපි ගන්න ඡායාරූපය දැන් අපි කියමුකෝ අපි ගන්න 4:3 අනුපාතයෙන් කියලා. අපිට ඕන නම් ෆොටෝ එක ගත්තට පස්සේ කැමරාවෙන් හරි නැත්නම් මොකක් හරි software එකෙන් හරි ඒක 1.1 ඒ කියන්නේ එකට එක අනුපාතයෙන් සහ නැත්නම් 16:9 අනුපාතයෙන් අපිට ඕනම ඡායාරූපයක් ක්‍රොප් කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපි ගත්ත ෆ්‍රේම් එක අපිට තේරෙනවා නම් වැරදි කියලා. නැත්නම් මේ වගේ තැනකදී මේගොල්ලෝ අපිට මෙච්චර වගේ මේ වගේ ළඟින් ඉන්න ඕන වගේ තේරෙනවා නම් මේක මේ ගණන්ට ක්‍රොප් කරගන්න පුළුවන්. නැත්නම් මේක පොඩක් වයිඩ් වගේ තියෙන්න ඕන නම් අපිට තා පොඩක් දුරින් ක්‍රොප් කරගන්න පුළුවන්. මේ වගේ ෆොටෝ එකකදී මේ අපිට මේ කොටස අවශ්‍ය නැහැ කියලා අපිට තේරෙනවා නම් මෙන්න මේ වගේ රාමුවල අපි සකස් ගන්න පුළුවන්. කියන්නේ රාමුව සකස් ගන්නවා කියන්නේ ක්‍රොප් කරනවා කියන එක. ඡායාරූපයක් ගත්තට පස්සේ ඊට පස්සේ අපිට ඕන නම් මේ අපිට ඕන විදිහට ක්‍රොප් කරලා හදා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි ඊළඟට පාඩම තමයි ෆෝකසින් කියන එක. ඒ කියන්නේ නාභිගත කිරීම. නාභිගත කරනවා කියන්නේ අපේ කැමරා එක ගත්තාම ඒකේ තියෙනවා ફોකස් කරන පොයින්ට් ප්‍රමාණයක්. අපි ගන්න ඡායාරූපය දැන් මේක කියමුකෝ. මෙන්න මේ වගේ අවස්ථාවකදී අපි ගන්න ફોකස් පොයින්ට් එක මෙන්න මේ හරියට තිබ්බොත් තමයි මේ හරිය ફોකස් වෙන්නේ. ඒ පොයින්ට් එක අපි මෙන්න මේ හරිය පිටිපස්සට තිබ්බොත් එක මේක ඩීෆෝකස් වෙලා මෙන්න මේ හරිය ફોකස් වෙනවා. ඒක ප්‍රැක්ටිකල් ක්ලාස් එකේ ඔයාලට හරියටම බලා ගන්න පුළුවන් ફોකසින් ගැන කොහොමද මේ අර පවත්වා ගන්න කියලා ફોකස් කියන එක. ඒක කැමරාවෙන් කැමරාවට වෙනස් වෙනවා. මොකද කැමරාවෙන් කැමරාවට තියෙන ફોකස් පොයින්ට් ප්‍රමාණය වෙනස් වෙන නිසා මේක අපි ප්‍රැක්ටිකල් එකේදී හරියටම බලා ගන්න පුළුවන්. කොතනද අපි ફોකස් එක තියාගන්නේ? ඒ ફોකස් එක තියාගෙන ෆොටෝ එක ගන්න කොහොමද? ફોකස් එක හරියට තියාගෙන ෆ්‍රේම් එක හදා ගන්න කොහොමද කියලා ඔක්කොම බලා ගන්න පුළුවන් ප්‍රැක්ටිකල් ක්ලාස් එකේදී. මෙන්න මේ තියෙන්නේ රූප සටහනකින් ඉන්නේ විද්‍යාත්මකව මේ කොහොමද කැමරාව ඇතුළේ වෙන්නේ කියලා. මේ තියෙන ලෙන්ස් එක නම් මේ ආලෝකය මෙන්න මේ පැත්තට ඇවිල්ලා මේ ලෙන්ස් එක හරහා ගිහිල්ලා මෙන්න මේ ආලෝකය එක තැනකදී එකතු වෙනවා. ඒ එකතු වෙන තැන සෙන්සර් එකට ඉස්සරහා වෙන්නත් පුළුවන්, සෙන්සර් එක මත වෙන්න පුළුවන්, සෙන්සර් එකේ පිටිපස්ස වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට තමයි මේ ફોකසින් එක අපි මේ වෙන්න කොහොමද බලාගන්නේ. සෙන්සර් එක ඉස්සරහා වෙනවා කියන්නේ සෙන්සර් එකට සටහන් වෙන්නේ රූපය බොඳ වෙච්ච ඡායාරූපයක් විදියට. සෙන්සර් එකෙන් පිටිපස්සට යනවා කියන්නේ එයා ගන්න මේ ෆොටෝ එක බොඳ වෙලා වගේ. ඒ කියන්නේ ફોකස් වෙලා නැහැ කියන තමයි මේ දෙකෙන්ම කියවෙන්නේ. හරියට ફોකස් වෙනවා කියන්නේ මේ ආලෝක කදම්බ ඔක්කොම ටික මේ ලෙන්ස් එක හරහා ඇවිල්ලා මේ සෙන්සර් එක මත හරියටම නාභිගත වෙනවා තමයි කියන්නේ ફોකස් වෙනවා කියන්නේ. ඒ ફોකස් වෙනකොට තමයි මේ ඡායාරූපය හරියට අපිට පැහැදිලිව පේන්න ගන්න. මෙන්න මේ ක්‍රියාවලිය තමයි ફોකසින් කියලා කියන්නේ. ఇప్పుడు ඩීෆෝකස් වෙනවා කියන්නේ මෙන්න මේ සෙන්සර් එක ඉස්සරහා හරි පිටිපස්ස හරි මේ රූපේ සටහන් වෙනවා නම් ඒක ඩීෆෝකස්. ඒ කියන්නේ ફોකස් වෙන්නේ නැහැ කියන එක. ඒ කියන්නේ ફોකස් නැහැ කියන්නේ අපි ගන්න ඡායාරූපේ හරියට පැහැදිලිව සටහන් වෙන්නේ නැහැ කියන එක. මෙන්න මේක තමයි මේ ફોකසින් කියන එකේ තියරි දැනුම. ඒක අපි ප්‍රැක්ටිකල් එකේදී ඕගොල්ලන් හරියටම මේ බලා ගන්න පුළුවන් ඕගොල්ලන්ගේ තියෙන කැමරාවෙන් කොහොමද ඒක වෙන්නේ කියලා. මේ ફોකස් එකේදී මේ ફોකස් කරන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි මැනුවල් ફોකස් එක නැත්නම් ඔටෝ ફોකස් එක. සිංහලෙන් කිව්වොත් මැනුවල් ફોකස් කියන්නේ සමායික නාභිගත කිරීම. ඔටෝ ફોකස් කියන්නේ ස්වයංක්‍රීය නාභිගත කිරීම. මැනුවල් ફોකස් එකේදී සහ මේ ඔටෝ ફોකස් එකේදී කැමරාවෙන් අපිට ඔප්ෂන් ගොඩක් දීලා තියෙනවා ඒක වෙනස් කරගන්න. ඒ කියන්නේ අපිට එළියෙන් සහ කැමරාව ඇතුලෙන් සෙටින්ග්ස් ගොඩක් තියෙනවා ඒවා හදා ගන්න පුළුවන් මැනුවල් ફોකස් එකේ ඔටෝ ફોකස් එක අපි හදා ගන්න විදිය. සහ මේ සමහරක් ලෙන්ස් වල තියෙනවා මේ ඔටෝ ફોකස් මැනුවල් ફોකස් බටන් එකක්. ඒකනුත් පුළුවන් අපිට ඒක වෙනස් කරගන්න. ගොඩක් වෙලාවට අපි දැන් හදිස්සියේ හැම ඡායාරූපෙම ගන්නෙන් ඔටෝ ફોකස් දාලා මොකද මැනුවල් ફોකස් ගන්න අපි සාමාන්‍යයෙන් කුඩා ඡායාරූපයක් කුඩා ප්‍රමාණයේ ඡායාරූපයක් නැත්නම් මැක්‍රෝ ෆොටෝ වගේ නැත්නම් මොකක් හරි වෙනම දැන්වීමකට මොකක් හරි ඡායාරූපයක් කරනවා විතරයි මේ මැනුවල් ફોකසින් වගේ දේවල් පාවිච්චි කරන්නේ නැත්නම් රෑට අඩු ආලෝක තත්ත්වයක් යටතේ ෆොටෝ එකක් කරනකොට තමයි ඔය මේ මැනුවල් ફોකසින් කියන එක පාවිච්චි කරන්නේ. අපි ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ ඔටෝ ફોකසින් කියන එක. ඔටෝ ફોකසින් කියනකොට මේ ලෙන්ස් එකෙන් අපිට වෙනස් කරන්න පුළුවන් කැමරා සමහර කැමරාවල මෙතන බටන් එකක් තියෙනවා ඒක වෙනස් කරන්න පුළුවන් එකක්. අපිට අතුළු සෙටින්ග්ස් වලින් වෙනස් කරන්න පුළුවන් මේ දේවල්. මේ ඔටෝ ફોකසින් අපි තමයි වැඩිපුර යූස් කරන නිසා අපි ඔටෝ ફોකසින් එකත් ක්‍රම දෙකකට අපි බෙදනවා. ඒ කියන්නේ ඒක AF mode කියලා කියන නැත්නම් ස්වයං නාභිගත කිරීමේ ක්‍රමවේදය. ඒ කියන්නේ AF mode කියලා කියන එකට තව තියෙනවා ස්වයං නාභිගත කිරීමේ ලක්ෂ කියන්නේ AF point කියන්නේ නැත්නම් area selection ඒ වගේ කියන්නේ AF mode සහ AF point ඒ වගේ ක්‍රම දෙකකට තමයි මේ ඔටෝ ફોකසින් කියන සිස්ටම් එක ඔටෝ ફોකසින් කියන ක්‍රමය මේ
අපි ෆොටෝ එකක් ගන්නකොට පාවිච්චි කරන්නේ මේ AF mode කියන එක නම්බර් 3කට කැමරාවල සටහන් වෙනවා. ඒ කියන්නේ මේ AF mode කියන එක බෙදෙනවා single AF නැත්නම් සමහර කැමරාවල තියෙනවා AFS නැත්නම් one shot කියලා. ඒ කියන්නේ මෙතනදී වෙන්නේ අපි ફોකස් එක තියෙන තැන විතරයි ફોකස් එක තියෙන්නේ. කියන්නේ ඒ ඔබ්ජෙක්ට් එක එහා මෙහා වුණොත් එතනින් ඒ ඔබ්ජෙක්ට් එකේ ફોකස් එක වෙනස් වෙනවා. ඒක තමයි මේ single AF කියන එකෙන් වෙන්නේ. ඒ කියන්නේ නැත්නම් one shot. Canon කැමරාවල තියෙන one shot කියලා Sony කැමරාවල Sony Nikon කැමරාවල තියෙන මේ AFS කියලා තියෙනවා. මේ වගේ අවස්ථාවලදී අපි ફોකස් කරන තැනදී ඒ ඔබ්ජෙක්ට් එක වෙනස් වුණොත් ફોකස් එක වෙනස් වෙනවා. ඊට පස්සේ මෙතන ඊළඟ එක තමයි මේ continue wave කියන්නේ. ඒ කියන්නේ සමහර කැමරාවල AFC නැත්නම් AI server. ඔය තුනෙන්ම සටහන් වෙන එකම දේ තමයි. ඒ කියන්නේ මෙතනදී අපි ફોකස් කරන ඔබ්ජෙක්ට් එක ඉස්සරහට හරි පස්සට හරි නැත්නම් දෙපැත්ත හරි ගියොත් අපිට කැමරාව මූව් කරනකොට ફોකස් එකත් ඒ ඔබ්ජෙක්ට් එකත් එක්කම මූව් වෙනවා. ඒත් අපිට මේ ફોකස් එක අවුට් වෙන්න පුළුවන් ප්‍රමාණය අඩුයි. ඒක අපි අත්‍තරම ප්‍රැක්ටිකල් ක්ලාස් එකේ හරියට කියලා දෙනවා. ඊට පස්සේ තමයි මේ තියෙන්නේ නාභිගත කිරීමේ ක්‍රමය හුවමාරු වීම. ඒ කියන්නේ මෙන්න මේ දෙකම එකම වෙලාවෙ අපිට කැමරාවට කරන්න කියන්න පුළුවන්. ඒ කියන්නේ මේ අපි ફોකස් කරන තැන හරියටම තියාගන්නත් පුළුවන් නැත්නම් එයා මූව් වෙනවා නම් මූව් වෙන්න කියන්නත් පුළුවන්. ඒකට තමයි මේ කියන ඔටෝ සිලෙක්ෂන් AF කියලා. ඒ කියන්නේ මේ සමහරකට කැමරාව විසින්ම තීරණය කරනවා මම ඉන්න ඕනේ මේ සිංගල් AF එකේද නැත්නම් කන්ටිනියස් AF එකේද කියලා. මේ වෙලාවදී අපිට පුළුවන් ෆොටෝ එකක් ගන්නකොට එයා මූව් වුණත් එයා එක තැන හිටියත් නිවැරදිව ફોකස් එක තියාගන්න. ඊට පස්සේ මේ යනවා AF point. කියන මේ සමහරක් කැමරාවක් ගත්තාම AF point කියන ඒවා ගොඩක් තියෙනවා. මුලින්ම ආපු DSLR කැමරාවල තියෙන්නේ සාමාන්‍යයෙන් 11ක් වගේ ප්‍රමාණයක් තමයි තියෙන සමහරක් කැමරාවල තිබෙන්නේ පොඩ්ඩයි. කියන්නේ AF මේ ලක්ෂ තිබ්බේ පොඩ්ඩයි. ඒ කියන්නේ අපිට ફોකස් කරන්න පුළුවන් ප්‍රමාණය දැන් තියෙන්නේ පොඩි ප්‍රමාණයක්. දැන් DSLR අලුතෙන් එන mirrorless කැමරාවල වගේ නම් මුළු ස්ක්‍රීන් එකේම ફોකස් පොයින්ට් තියෙනවා. ඒක අපිට ફોකස් කරගෙන තියාගන්න ලේසියි. ඉස්සර ආවේ මේ වගේ ලක්ෂ කීපයක් ආවේ. ඉස්සලාම කියන්නේ එක ලක්ෂයක්. නැත්නම් මේ ලක්ෂ කීපයකින් උතරක් හොයාගන්න. නැත්නම් මේ වගේ ලක්ෂ ගොඩක් හොයාගන්න. නැත්නම් මේ වගේ මුළු ඒ කියන්නේ ફોකස් කරන ඒරියා එකේ විතරක් ලක්ෂ තියෙන ප්‍රමාණය ඒ ලක්ෂකින් කැමති ලක්ෂයක ફોකස් කරගන්න පුළුවන්. මෙදින මේ වගේ මේ මාක් කරලා තියෙන මේ වගේ මේ ලක්ෂ පීඩන ස්ථාන කීපයක්. දැන් එන අලුත් mirrorless කැමරාවල මේ වගේ මුළු ස්ක්‍රීන් එකේම ලක්ෂ තියෙනවා. ඒකල අපිට මේ කැමති තැනකින් මේ වගේ ફોකස් එක තියාගන්න පුළුවන්. මෙතන මම පෙන්වලා තියෙන්නේ මේ ફોකස් මේ වගේ මිනිස්සු නම් මෙන්න මේ ඒරියා එකේ මුළු හැම ඕන තැනක යාගේ ફોකස් එක තියාගන්න පුළුවන්. ફોකස් පොයින්ට් 425ක් තියෙනවා. මේ 425න් අපිට කැමති තැනක ફોකස් එක තියාගන්න පුළුවන්. මේ mirrorless කැමරාවල තියෙන අලුත් ටෙක්නොලොජි තමයි මේ තියෙන්නේ. හරි. දැන් මේ AF point කියන එක කැමරාවල මෙන්න මේ විදිහට කොටස් කීපයකින් තියෙනවා. ඒ කියන්නේ single area AF point කියලා එකක් තියෙනවා. තව තියෙනවා spot AF. ඊට පස්සේ auto area selection, dynamic area, group නැත්නම් zone AF. මේ වගේ කොටස් පහකට තියෙනවා කැමරාවල. ඒ කියන්නේ මේ මම ඒක වෙනම පැහැදිලි කරලා දෙන්නම්. මේ single area ඒ කියන්නේ අපි මේ ફોකස් කරන ෆොටෝ එකේ අපි තෝරන තැනක් විතරක් මේකේ ફોකස් කරන්න කියලා අපි කැමරාවෙන් සිලෙක්ට් කරනවා. දැන් මෙයාගේ මෙන්න මේ පුද්ගලයාගේ ඇහැ සිලෙක්ට් කරොත් මෙතන විතරයි ફોකස් වෙන්නේ. ඒ කියන්නේ මේ පිටිපස්ස තියෙන ගලවත්, මෙයාගේ කොණ්ඩේවත්, ඇඳුමවත් නෙමෙයි මෙන්න මේ ඇහැ කියන සබ්ජෙක්ට් එක තමයි එයා ફોකස් කරගන්නේ. මේවා සාමාන්‍යයෙන් මේක යූස් කරන්නේ සාමාන්‍ය පෝර්ට්‍රේට් වගේ නැත්නම් මොකක් හරි වාහනයක වගේ නැත්නම් මොකක් හරි මූව් වෙන ඔබ්ජෙක්ට් එකක් නැතුව නිකන් ඒක තමයි පිහිටි එක තැන තියෙන ඔබ්ජෙක්ට් එකක් ගන්න තමයි මේක පාවිච්චි කරන්නේ. ඒක අපිට පුළුවන් ඒ ඒරියා එකේ තියෙන අපිට අවශ්‍ය තැන විතරක් ફોකස් කරගන්න. ඊළඟට තමයි ස්පොට් කියන්නේ. මේකත් අර වගේම තමයි. මේ ස්පොට් එකේදී මේ අපි ගන්න මේ ලක්ෂ්‍ය පොඩක් කුඩයි. මේක සාමාන්‍ය භාෂාවෙන් මේ වගේ කුඩා දෙයක්. හොඳට ફોකස් කරන එක සාමාන්‍ය මේ වගේ මුද්දක් වගේ නැත්නම් මොකක් හරි චූටි සතෙක් වගේ ફોකස් කරනවා නම් දැන් අපි මූණේ ක්ලෝස් අප් එක කරන් ඇහැ වගේ හොඳට සියුම් තරක් ફોකස් කරනවා නම් මෙන්න මේ ස්පොට් ෆෝකසින් කියන එක තමයි අපි යූස් කරන්නේ. ඒතකොට අපිට හරියටම අර මේ චූටි ඔබ්ජෙක්ට් එකක් පවා හරියටම ફોකස් කරගන්න පුළුවන්. මේකේ අරගේ වෙනස තමයි මේකට වැඩිය මේක චුට්ටක් කුඩයි. මෙන්න මේ පොයින්ට් එක. මේ ලක්ෂ්‍ය ගොඩක් පොඩි. ඊළඟ තමයි
ඔටෝ ඒරියා සිලෙක්ෂන් එක කියන අපි මෙන්න මේ වගේ කැමරාවට කියන මෙන්න මේ ඒරියා එකේ කැමති තැනකින් සිලෙක්ට් කරගන්න කියලා. එයා කැමරාවටම අපි අවස්ථාවක් දුන්නා සිලෙක්ට් කරගන්න කියලා. දැන් මේ වගේ සතෙක් වගේ ගන්නවනේ එයා මූව් වෙනවනේ මේ අපේ ෆ්‍රේම් එකේ මූව් වෙනකොට එයා ඔටෝමැටික්ලි මෙන්න මේ කුරුල්ලා විතර ફોකස් කරගන්නවා. ඒත් අපි සිලෙක්ට් කරන්නේ නැහැ. එයා කැමරාව විසින්ම ඔටෝ සිලෙක්ට් කරගන්නවා මෙන්න මේ ඒරියා එකේ තමයි ඔබ්ජෙක්ට් එක රන් වෙන්නේ කියලා. මේ තියන්නේ දැන් මේක නම් ගොඩක් වෙලා ආවේ DSLR කැමරා වල. දැන් මිරර්ලස් වලත් මේක තියෙනවා. මිරර්ලස් වල මිරදී ફોකස් පොයින්ට් ප්‍රමාණය වැඩි. මේකෙදි කියන්නේ මෙන්න මෙහෙම ගෲප් එකකට කඩනවා. ඒ කියන්නේ පොඩි ඒරියා එකක් දෙනවා. මෙන්න මේ ඒරියා එකේ තියෙන පොයින්ට් ගන්න විතරක් මෙන්න මේ ඔබ්ජෙක්ට් එක ફોකස් වෙනවා. නැත්නම් මෙන්න මේ ඒරියා එක විතරක් ફોකස් වෙනවා. නැත්නම් මෙන්න මේ ඒරියා එක විතරක් ફોකස් වෙනවා. මේ නැත්නම් මෙන්න මේ වටේ තියෙන ඒවත් ફોකස් වෙන්නේ නැහැ එතකොට. මේ හරිනම් මේ කුරුල්ල පොඩි නම් මෙයාට කියන මෙන්න මේ ඒරියා එක විතරක් ફોකස් කරනවා. මෙයා මෙන්න මේ ලක්ෂ 9 ළඟදී මෙයා ફોකස් කර ගන්නවා. දැන් මෙතනදී ලක්ෂ ප්‍රමාණය වැඩි. හැබැයි මෙන්න මේ ඒරියා එක විතරයි මේ ලක්ෂ තියෙන්නේ. ඒතකොට මෙයා මේක ફોකස් කරගන්න මේ මේරි ලක්ෂ්‍ය වලින් කීපයක් පමණ මෙයා ફોකස් එක තියාගන්න. දැන් මෙතනදී මේ ඒරියා එකේ ලක්ෂ්‍ය වැඩි. ඒතකොට මෙයා මේ ඒරියා එකේ කොහේ හිටියත් මෙයා මේ ලක්ෂ්‍යයෙන් එක තැනක ફોකස් කර ගන්නවා. ඒ කියන්නේ මේ කලාපෙදී මේ යට තියෙන්නේ මෙන්න මේ කලාපේ තියෙන ලක්ෂ 9යි, මේකේ ලක්ෂ තියෙන්නේ 21යි, මේකේ 51ක් තියෙනවා. මේ අවස්ථාවේදී මෙන්න මේ ලක්ෂ 51 නම් දාලා තියෙන්නේ මේ ලක්ෂ 51කින් ඔය හැර තැනක මෙයා ඔබ්ජෙක්ට් එක කියනවනේ මෙයා හරියට එතන ફોකස් කරගන්නවා. ඒ කැමරාව විසින්ම තමයි තීරණය කරන්නේ. ඊට තමයි බහු කලාප කියලා. කියන්නේ group focusing. group F area. ඒ කියන්නේ මෙන්න මේ වගේ මේ ඒරියා ගොඩක් ફોකස් පොයින්ට් ගොඩක් තිබ්බට අපි සිලෙක්ට් කරන අපි විසින් සිලෙක්ට් කරන මෙන්න මේ ඒරියා එකේ තියෙන පොයින්ට් එක විතරක් මේකේ ફોකස් වෙන්නේ කියලා. මේක කරන්නේ අපි. මෙතන නම් කරේ කැමරාවෙන්. මෙතනදී කරන්නේ අපි තමයි සිලෙක්ට් කරන මෙන්න මේ ඒරියා එක විතරක් සිලෙක්ට් ෆෝකස් වෙනවා. ඒතකොට මෙන්න මේ අතිරයක් වගේ තියෙන කොටස මෙන්න මේ පැත්තට මේ පැත්තට ගෙනියන්න පුළුවන්. ඒතකොට එයා ගන්න මෙන්න ඒරියා එකේ තියෙන ඔබ්ජෙක්ට් එක විතරයි ෆෝකස් කරගන්නේ. හරි. අපි දැන් එන්නේ අනාවරණය. නැත්තම් එක්ස්පෝසර්. කියන්නේ අපි කැමරාවක් කැමරාවකින් ඡායාරූපයක් ගන්නකොට හරි ආලෝක තත්ත්වයක් යටතේ කොහොමද ෆොටෝ එකක් ගන්න කියන තමයි දැන් කියලා දෙන්නේ. අපි මුලින්ම කියලා දුන්නා හරි ෆෝකස් එක තියාගන්න කොහොමද කියලා, හරි ෆ්‍රේම් එක තියාගන්න කොහොමද කියලා. දැන් තමයි අපි උගන්වන්නේ ආලෝකයේ නිවැරදි පවත්වාගෙන කොහොමද ඡායාරූපයක් ගන්න කියලා. එක්ස්පෝසින් කියන එකත් මෙන්න මේ කොටස් තුනකට බෙදෙනවා. මේ තුනෙන් තමයි අපි ආලෝකය පාලනය කරගන්නේ සහ ඡායාරූපයේ ගුණාත්මක භාවය රඳා පවත්වා ගන්න මෙන්න මේ තුනෙන් තමයි. පළවෙනි තමයි විවරය නැත්නම් ඇපර්චර්. දෙවෙනි එක තමයි ద్వාරය නැත්නම් ෂටර්. තුන්වෙනි එක තමයි ISO වේගය නැත්නම් ISO ස්පීඩ් කියලා කියනවා අපි. මේ තුනෙන් තමයි අපි නිවැරදිව කොහොමද ඡායාරූපයක් ලබා ගන්න ආලෝකය පවත්වා ගන්න කියලා සටහන් කරගන්නේ. අපි මුලින්ම යමු exposure triangle නැත්නම් අනාවරණ ත්‍රිකෝණය. ඒ කියන්නේ මෙන්න මම දැන් මුලින්ම කියලා දුන්න තුනේ ත්‍රිකෝණයක. ත්‍රිකෝණයක් තමයි මෙතන තියෙන්නේ. මේක මෙන්න මේ ගණිතමය ආකාරයකට තමයි මෙන්න මේ දේවල් වෙනස් වෙලා ආලෝකය නිවැරදිව පවත්වා ගන්න. දැන් මේ දේවල් වෙනස් වෙනකොට ආලෝකය පමණක් නෙමෙයි ඊට සමාන්තරව තව දේවල් වෙනස් වෙනවා. ඒ කියන්නේ දැන් ඇපර්චර් එක ගත්තොත් ඇපර්චර් එක වෙනස් වෙනකොට මෙන්න මේ ආකාරයට අපේ depth of field එක වෙනස් වෙනවා වගේ shutter එක වෙනස් වෙනකොට අපේ මේ motion එක වෙනස් වෙනවා ISO එක වෙනස් වෙනකොට මෙන්න මේ වගේ noise එක එනවා ඒ වගේ දේවල් මේ දේවල් ආලෝකය වෙනස් කරනකොට ඒ දේවලුත් වෙනස් වෙනවා අපි ඒ දේවල් තමයි දැන් මේ කියලා යන්නේ මුලින්ම බලමු ඇපර්චර් කියන්නේ මොකක්ද කියලා ඕනෑම lens එක නැත්නම් අපි කැමරාවකින් ෆොටෝ එකක් ගන්නකොට ඒකට හයි කරන තියෙන lens එකේ ඉස්සරහා තියෙනවා කැමරාවේ මෙන්න මේ විදිහට පොඩි ඕපන් නැත් නේද විවරයක් තියෙනවා මේ විවරය විශාල වෙන්න කැමරාව තුළට එන ආලෝකය වැඩි වෙනවා මේ විවරය කුඩා වෙන්න කැමරාවට ලැබෙන ආලෝකය අඩු වෙනවා ඇපර්චර් එක කියන්නේ මෙන්න මේ විවරය ලොකු පුඩා කිරීම තමයි ඇපර්චර් එකෙන් වෙන්නේ මේ ඇපර්චර් එකේ මේක වෙනස් කරනකොට ඊට අනුරූපව තව දෙයක් වෙනවා ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔය හැමෝම අහන්නේ පිටිපස්ස බ්ලර් කරලා ෆොටෝ එකක් කොහොමද ගන්න කියලා. අන්න ඒ දෙයට බලපාන ප්‍රධානම කාරණේ තමයි මෙන්න මේ තියෙන්නේ. කියන්නේ මූලික හේතුව. කියන්නේ මෙන්න මේ ඇපර්චර් එක ලොකු වෙන්න ඒ කියන්නේ විවරය ලොකු වෙන්න අපි ફોකස් කරලා තියෙන ඔබ්ජෙක්ට් එකෙන් පිටිපස්ස තියෙන බෑග්ග්‍රවුන්ඩ් එක බ්ලර් වෙන ප්‍රමාණය නැත්තම් ඩීෆෝකස් වෙන ප්‍රමාණය වැඩි. මේ ඇපර්චර් එක කුඩා වෙන්න ඒ කියන්නේ මේ විවරය කුඩා වෙන්න ඇපර්චර් එක
අංකය වැඩි වෙනවා. කියන්නේ අපච එකේ ඉලක්කමයක තියෙන අංකය වැඩි වුණාට මෙන්න මේ විවරය කුඩා වෙනවා. මේ විවරය කුඩා වෙන්න අපි ફોකස් කරන රූපයයි බෑග්ග්‍රවුන්ඩ් එකේ තියෙන ඩෙප්ත් එක නැත්තම් බ්ලර් වෙන ප්‍රමාණය අඩු වෙනවා. ඒකට අපි ගන්න ගෲප් ෆොටෝ එකක් වගේ ගන්නකොට අපි සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ ලොකු අපච එකක් තමයි පාවිච්චි කරන්නේ. මේ තියෙන තේක් ගැන තමයි පොඩි විස්තරම දාලා තියෙනවා. මම මෙතන දාලා තියෙනවා මෙන්න මෙතන අපි දැන් මේ ගන්නේ මේ මුවා නම් නැත්තම් මෙන්න මේ ඔබ්ජෙක්ට් එක නම් ફોකස් කරලා තියෙන්නේ මෙතන මේ ඉන් ෆෝකස් කියලා තියෙන්නේ මෙන්න මේ මිනිහා ගන්න මෙන්න මේ ඔබ්ජෙක්ට් එක. එයා පාවිච්චි කරන අපච එක පොඩි නම් එයාට පේන්නේ මෙන්න මේ මල් පොකුරේ මෙන්න මේ විදිහට තමයි පේන්නේ. මෙතන මෙතන ෆොටෝ එක තියෙන්නේ. මෙයා මේ ගන්න දුර අනුව එයා දාන අපච එක විශාල අපච කරනවා. ඒ කියන්නේ ඉවරේ විශාල අපච ගන්න දාලා තියෙන්නේ මෙතන 2.8 නැත්නම් 1.4 වගේ අපච ගන්න. එයාට ફોකස් වෙන්නේ මේ ඉස්සරහා තියෙන මල් ටික විතරයි. එයා සූර්ය ප්‍රමාණය කුඩා වෙන්නේ නැත්නම් අපච එකේ අගේ වැඩි කරන්න එයාට මෙන්න මේ වගේ ප්‍රමාණයක් ફોකස් වෙනවා. ඒ කියන්නේ ඩෙප්ත් ඔෆ් ෆීල්ඩ් එක මෙන්න මේ වගේ ප්‍රමාණයකින් වැඩි වෙනවා. ඒතකොට මෙයාට මේ මල් පොකුරයි මේ මුවයි කියන දෙන්නම ફોකස් වෙනවා. හැබැයි පිටිපස්සේ තව තියෙන ගස් ටික තාම ફોකස් වෙලා නැහැ. මෙයා මේ අපච එකේ අගය 11ට නැත්නම් මෙන්න මේ වගේ ලොකු ප්‍රමාණයක දැම්මොත් එහෙම මේ විවරය කුඩා වෙනවා. කුඩා වෙන්න මෙයාට මේ කැමරාවට අහු වෙන ඩෙප්ත් ඔෆ් ෆීල්ඩ් එක නැත්නම් ફોකස් වෙන ප්‍රමාණය වැඩි වෙනවා. ඒතකොට මෙන්න මේ ෆොටෝ එකේ තියෙන විදිහට මේ මල් පොකුරයි මුවයි ඊටපස්සේ තියෙන ගස් ටිකයි ඔක්කොම ෆ්‍රේම් එකේ ફોකස් වෙනවා. මෙන්න මේ දේ තමයි මේ අපච එකේ මෙන්න ඒ කියන්නේ මේ අපච එකේ වැඩි අපච එකේ දුර විශාල වෙන කැමරාවට ලැබෙන ආලෝකය වැඩි වෙනවා වගේම මෙන්න මේ ඩෙප්ත් ඔෆ් ෆීල්ඩ් එක අඩු වෙනවා. ඒ වගේම මේක අනිත් පැත්තට එනකොට මේ ඉවරේ කුඩා වෙන්න කැමරාවට ලැබෙන ආලෝකය අඩු වෙනවා වගේම ඩෙප්ත් ඔෆ් ෆීල්ඩ් එක වැඩි වෙනවා. ඒ කියන්නේ අපිට ෆ්‍රේම් එකේ ફોකස් වෙන ප්‍රමාණය සහ ફોකස් වෙන සබ්ජෙක්ට් ප්‍රමාණය වැඩි වෙනවා. මෙන්න ෆොටෝ එකේ තියෙන ඒ විදිහ තමයි මේ සඳහන් කරලා තියෙන්නේ. අපි ඊට පස්සේ යමු ෂටර් ස්පීඩ් නැත්නම් ద్వාර වේගය. ඒක ෂටර් එක කියලා හැමෝම කියන්නේ මෙන්න මේකට තමයි. මේකෙත් අර වගේම තමයි දෙයක් වෙන්නේ. මේකේ වෙනකොට වෙන්නේ වෙනස් විදිහකට. අපේ ෂටර් එක අඩු වෙන්නේ නැත්නම් ෂටර් එක සාමාන්‍යයෙන් කියන්නේ තප්පරයෙන් පංගුවක්. සාමාන්‍යයෙන් තප්පරයෙන් මේ තියෙන මෙතන ෂටර් එක 1 30ක් කියන්නේ තප්පරයෙන් 30න් පංගුවක්. මේ තප්පරයෙන් 60න් පංගුවක්. තප්පරයෙන් 125න් පංගුවක්. තප්පරයෙන් 250යි පංගුවක්. ඒ කියන්නේ තප්පරේ බෙදනවා අපි කොටස් දෙකකට. මේ තප්පරෙන් දෙකෙන් පංගුව කියන්නේ තප්පරේ කොටස් දෙකකට බෙදලා ඒ ප්‍රමාණයෙන් තමයි මේ ෂටර් එක ඇරලා වැහෙන්නේ. ඒ කියන්නේ ෂටර් එක කියන්නේ මෙන්න මේ වගේ දෙයකට මේ සෙන්සර් එක ඉස්සරහින් තමයි ෂටර් එක හැමතිස්සෙම තියෙන්නේ. ෂටර් එක මෙන්න මේ වගේ කර්ටන් තුනකින් තමයි තියෙන්නේ. ඒක ඇරලා වැහෙන ස්පීඩ් එක තමයි මේ ෂටර් ස්පීඩ් එක කියන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේක ෆොටෝ එක ගන්නකොට මේක ඇරිලා වැහෙනවා. මම වීඩියෝ එකකින් පෙන්නන්නම් ඕගොල්ලන්ට. නැත්නම් ඕගොල්ලන්ට මේ ප්‍රැක්ටිකල් ක්ලාස් එකක් දාන්න පෙන්නන්න පුළුවන්. මෙන්න මේ ඇරිලා වැහෙන ස්පීඩ් එක තමයි ෂටර් ස්පීඩ් කියන්නේ. You press the shutter button, a mirror flips up, allowing light to pass into the camera instead of the viewfinder. Once the mirror is flipped upwards, a small door will move from top to bottom, exposing the sensor beneath. After that, another door will fall down, covering up the entire sensor. After the second door closes, your mirror will fall back into place. The doors will then reset to their original positions underneath. The longer the shutter is kept open, the more light will enter the camera. මේ උපරාම පෙන්න විදිහට තප්පරයක් කියන්නේ මෙන්න මේ වගේ ප්‍රමාණයක්. ඒතකොට තප්පරයකදී අපි ෂටර් එක ඇරලා වැහෙනවා කියන්නේ මෙන්න මේ වගේ ආලෝක ප්‍රමාණයක් කැමරාවට ලැබෙනවා. කියන්නේ තප්පරයකදී කොච්චර ආලෝක ප්‍රමාණයක් ලැබෙනවද කියන එක තමයි ෂටර් ස්පීඩ් එකේ වෙන්නේ. ඒ වගේම අපි ෂටර් ස්පීඩ් එක වැඩි කරන්න කැමරාවට ලැබෙන ආලෝකය මෙන්න මේ වගේ මේ රූපරාම පෙන්වනදී අඩු වෙනවා. ෂටර් එක වැඩි වෙන්න ඒ කියන්නේ ෂටර් එක කියන්නේ කැමරාවේ ෆොටෝ එක ගන්නකොට ෂටර් එක කොච්චර ස්පීඩ් එකකින් ඇරලා වැහෙනවද? තප්පරයකින් 1000න් පංගුවක් කියන්නේ තප්පරේ 1000ට බෙදලා ඒ වගේ පොඩි කාලෙකින් ෂටර් එක ඇරලා වැහෙනවා. ඒ වගේ වෙලාවට මේ කැමරාව ඇතුළේ ලැබෙන ආලෝක ප්‍රමාණය අඩු වෙනවා. එතකොට අපි සාමාන්‍ය ඡායාරූපයක් ඒ වගේ අවස්ථාවක ගන්නකොට මොකක් හරි මොමන්ට් එකක්. ඒ කියන්නේ කවුරු දුවන පුද්ගලයෙක් නැත්නම් කවුරු හෙල්ලෙනවා නම් ඒ හෙල්ලෙන චලනය සම්පූර්ණයෙන්ම නතර වෙලා අපිට චලනය අඩු ෆොටෝ එකක් තමයි දාලා බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි ඒක අඩු කරන්න අර යා මූව් වෙන නැත්නම් ඒ ඔබ්ජෙක්ට් එක මූව් වෙන සබ්ජෙක්ට් එකේ චලනයත් සමග තමයි ෆොටෝ එක සටහන් වෙන්නේ.
අපි ගොඩක් වෙලාවට ෆොටෝ එකක් ගත්තට පස්සේ කියන්නේ මේ ෆොටෝ එක හෙල්ලිලා කියලා කියන්නේ. ඔන්න මේ කාරණා නිසා තමයි මේ දේවල් වෙන්නේ. ෂටරකින් තමයි ওই චලනය පාලනය කිරීමේ හැකියාව තියෙන්නේ ෂටරයකට. තව ෂටරයක අඩු වෙන්න ආලෝක ප්‍රමාණය වැඩි වෙනවා. ෂටරයක වැඩි වෙන්න ආලෝක ප්‍රමාණය අඩු වෙනවා. මම මේ ෆොටෝස් ටිකක් තුනක් දාලා තියෙනවා උගලන්ට. මේ තියෙන්නේ අඩු ෂටර් අංකකින් ලබාගත් ඡායාරූපයක්. ඒ කියන්නේ තප්පරයෙන් අඩු ප්‍රමාණයක්. කියන්නේ තප්පරයට වැඩි ප්‍රමාණයක් ෆොටෝ එක වැදුනොත් තමයි මෙන්න මේ වගේ මෝෂන් එකක් කැප්චර් වෙන්නේ. නැත්නම් ඒ කියන්නේ මේ DIL තියෙන චලනය කැප්චර් වෙන්නේ මේ වගේ අඩු ద్వාර සංඛ්‍යාවකින් ෆොටෝ එකක් ලබා ගත්තොත්. මේ වගේ මූව් වෙන සබ්ජෙක්ට් එකකදී අපි කැමරාවත් මෙන්න මේ ඔබ්ජෙක්ට් එකකට මූව් වෙනකොට ඔය වැඩි ෂටර් ප්‍රමාණයකින් නැත්නම් සාමාන්‍ය ෂටරකින් ගත්තාම අපි ફોකස් කරන තැන විතරයි ફોකස් වෙන්නේ. අපි කැමරාව ගමන් කරන නිසා මෙන්න මේ වටේ තියෙන ඔබ්ජෙක්ට් එක අපිට මූව් වෙලා වගේ තමයි සටහන් වෙන්නේ. මේ තියෙන්නේ අඩු ෂටර් ප්‍රමාණයකින් ගත ඡායාරූපයක්. මෙතනදී මම පෙන්නලා දෙන මේ කුරුල්ලගේ ෆොටෝ එකේදී මෙතනදී අපි ලබා ගන්න ෆොටෝ එකේදී පාවිච්චි කරන්නේ වැඩි ෂටර් අංකයක්. වැඩි ෂටර් ප්‍රමාණය. ඒ කියන්නේ තප්පරයෙන් 1000න් පංගුවක් නැත්නම් 2000න් පංගුවක් කියලා මේ අරන් තියෙනවා. ඒතකොට මෙන්න මේ කුරුල්ලා කොච්චර වේගෙන් තටු ගහනවා කියලා ඔයගොල්ලෝ දන්නවා. ඒතකොට මේ වගේ කුරුල්ලේගේ මේ වගේ මූවමන්ට් එකක් කැප්චර් කරගන්න නම් අපිට මේ වගේ ෂටරයක් තියාගන්න ඕනේ. ඒතකොට තමයි මෙන්න මේ වගේ පියාඹක් නැහැ වගේ. නැත්නම් ඒ කියන්නේ ආයේ චලනයක් නැහැ වගේ ඡායාරූපයක් ලබා ගන්න වැඩි ෂටර් ප්‍රමාණයක් දැම්මොත් තමයි මේ වගේ ඡායාරූපයක් අපිට ලබා ගන්න පුළුවන් වෙන්නේ. දැන් මේ වගේ ගමන් කරන ඔබ්ජෙක්ට් එකක නිකන් එයා පාරේ යන්නේ නැහැ වගේ. කියන්නේ එකතන ඉන්නවා වගේ ෆොටෝ එකක් ගන්නවා නම් වැඩි ෂටර් අංකයක් ඔයලා කැමරාවේ සටහන් කරගන්න ඕනේ. හරි අපි ඊළඟ බලමු ISO වේගය නැත්නම් ISO ස්පීඩ් කියන්නේ මොකක්ද කියලා. ISO වලත් අර වගේම ආලෝකයේ අඩු වැඩි වෙන දෙයක් තමයි වෙන්නේ ISO කියන එකේ. ඒ ISO කියන එක අනිත් දෙකටම වැඩිය පොඩක් වෙනස්. ඒ කියන්නේ මේකෙදි වෙන්නේ අපේ සෙන්සර් එක කැමරාවේ සෙන්සර් එක ආලෝකයෙන් දක්වන සංවේදීතාව තමයි ISO කියන්නේ. සරලව කිව්වොත්. එතකොට වෙන්නේ දැන් මේ ෆොටෝ එකක් ගන්නකොට එන රූපයේ විදිහට අපි ISO 100ට දාලා ගත්තොත් මේකේ තියෙන මේ ගුණාත්මකය වැඩි. ඒ කියන්නේ මෙන්න මේ ඡායාරූපයක් ගන්නකොට ඒ සයික සටහන් වෙන්නේ පික්සල් කියන දේවල් වලින්. කියන්නේ පික්සල් වලින් තමයි ෆොටෝ එකක් හැදෙන්නේ. මේ ISO වලදී කරන්නේ මෙන්න මේ පික්සල් ඇතුළට නැත්නම් පික්සල් මැදට සුදු පාට පික්සල් එකක් දාගෙන ඒකේ තියෙන බ්‍රයිට්නස් එක වැඩි කරන එක. දැන් ඔයාලට බෙන්දලා තියෙනවා මෙන්න මේ ෆොටෝ එකේ මේ ෆොටෝ එකට වැඩිය මෙන්න මේ අන්තිම ෆොටෝ එක බ්‍රයිට්නස් එක වැඩි. ඒකට ඔයගොල්ලන්ට පේනවා මෙන්න මේ පොඩි තිත් සුදු පාට තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ ෆොටෝ එක ගන්නකොට ෆොටෝ එකේ තියෙන පික්සල් වලට අමතරව එයා සුදු පාට චූටි පික්සල් එකක් මැදට ඇඩ් කරන් තියෙනවා. ඒ ඇඩ් කරනකොට තමයි ඔයගොල්ලන්ට අර කියන්නේ මේ නොයිස් එක වැඩි වෙලා කියලා මම මෙතන පෙන්වලා තියෙනවා. මම මේ ෆොටෝ එකේ පෙන්වලා තියෙන්නේ. මේ ෆොටෝ එකේ මේ ෆොටෝ එකේ පෙන්වලා තියෙන විදිහට මේ නොයිස් එක කියලා කියන්නේ මෙන්න මේක තමයි කියන්නේ. අපි ගන්න ෆොටෝ එකේ ආලෝකය වැඩි කරන්න එයා පාවිච්චි කරලා තිනවා මෙන්න මේ වගේ තීරයක්. ඒ කියන්නේ හැම පික්සල් එක මැදටම සුදු පොඩි පික්සල් එකක් ෆිල් කරගෙන කියන නැත්නම් ඒ සෙන්සර් එකේ තියෙන ආලෝකයේ සංවේදීතාව වැඩි කරගෙන එයා ආලෝක මේ ඡායාරූපයට පොඩි වැඩිපුර ආලෝකයක් ලබා දෙන්න try කරනවා. එතකොට තමයි මෙන්න මේ නොයිස් කියන එක ඇති වෙන්නේ. ඒ කියන්නේ නොයිස් කිව්වම අර මේ වගේ පොඩි මීමැස්ස වගේ චූටි ඩොට් ප්‍රමාණයක්. ඒ කියන්නේ ෆොටෝ එකේ එතකොට අපි කියන ක්වොලිටි නෑ නොයිස් වෙලා කියලා කියන මෙන්න මේ දේවල් නිසා තමයි ඒ කියන්නේ. ඒ කියන්නේ ISO අඩු වගේක් ගන්න ඡායාරූපයේ ගුණාත්මක භාවය වැඩි. ඒ කියන්නේ ඒකේ තියෙන පික්සල් වල තියෙන ක්වොලිටි එක වැඩි නැත්නම් ඒතර පික්සල් අතර තියෙන සුදු පාට පික්සල් ප්‍රමාණය අඩු. ඒතකොට මේ ක්වොලිටි ෆොටෝ එකේ තියෙන මෙන්න මේ ෂාප් ලයින් ඒ කියන්නේ මෙන්න මේ වගේ මේ සතාගේ ඇහි තියෙන ෂාප් ගතිය මෙන්න මේ කලර්ස් වල තියෙන ෂාප් ගතිය හොඳට පේනවා. මේ ISO ප්‍රමාණය වැඩි කරන මෙන්න මේ වගේ සුදු පාට පික්සල් වැඩි වෙලා නැත්නම් මේ පික්සල් වල තියෙන අතර තියෙන සුදු පාට පික්සල් වැඩි වෙලා මෙන්න මේ ෂාප් ගතිය නැති වෙන්න පුළුවන්. නැති වෙලා නිකන් පොඩි නිකන් වැලි වගේ නිකන් මීදුම් වගේ ගතියක් පේන්න පුළුවන්. ඒතකොට මේ ෆොටෝ එක print කරනකොට හරිය නැත්නම් ෆොටෝ එක කවර් එක zoom කරලා බලනකොට නිකන් ඒ quality නැති විදියක් තමයි අපිට පේන්නේ. ඒක තමයි noisy කියලා කියන්නේ ෆොටෝ එකේ. මේ ෆොටෝ එකේ වුණත් මේ අඩු ISO වගේ කරනකොට මෙන්න මේ lines එහෙම මේ building එකේ lines එහෙම sharp පේනවා. ඒක වැඩි කරන ISO ප්‍රමාණය වැඩි කරන ෆොටෝ එකේ තියෙන ආලෝකය වැඩි වෙනවා වගේම මෙන්න මේ වගේ මේ අඳුරු තැන් වල පේන මේ noisy මීමැස් වගේ ප්‍රමාණය පේන්න කරා මේකේ noisy ගතිය වැඩි වෙනවා. ඒතකොට මේ ෆොටෝ එකේ තියෙන ගුණාත්මක භාවය තමයි අඩු වෙන්නේ. අපි ගොඩක් කාලේ ඡායාරූපයක් ගන්නකොට මෙන්න ISO කියන අගය අඩු මට්ටම තමයි පවත්වා ගන්න try කරන්නේ.
අපි ඒක ISO වැඩි කරන්නේ සාමාන්‍යයෙන් ඔය අපිට සාමාන්‍ය ආලෝකය වැඩි කරන්න අවස්ථාවක් ලැබෙනවා. ඒ කියන්නේ අවස්ථාවක් නැති අවස්ථාවකදී තමයි මෙන්න මේ ISO ප්‍රමාණය වැඩි කරලා අපි ඡායාරූප ගත කරන්නේ. අපිට පුළුවන් මේ එඩිට් එකේදී මේ noise කියන එක රිඩියුස් කරලා අපිට ෆොටෝ එක පස්සේ හරි ගස්ස ගන්න පුළුවන්. හැබැයි ෆොටෝ එකේ ක්වොලිටි එක චුට්ටක් අඩු වෙනවා. ඒක නිසා අපි පුළුවන් තරම් ඡායාරූපයක් ගන්නකොට මෙන්න අඩු ISO තත්ත්වයක් යටතේ ඡායාරූපයක් ලබා ගන්න පුළුවන් නම් ඒ ගන්න ඡායාරූප මෙන්න මේ වගේ ගුණාත්මක භාවය වැඩි ඡායාරූපයක් අපිට ලබා ගන්න පුළුවන්. අඩු ISO තත්ත්වයකදී කියන්නේ ISO 100 කියන අංකයකදී අපි ෆොටෝ එකක් ගන්නකොට ඒකට ලැබෙන ආලෝක ප්‍රමාණය අඩු වෙනවා. කියන්නේ අපි අර ඒකේ සුදු පික්සල් ප්‍රමාණය හදාගන්න ප්‍රමාණය අඩු නිසා ලබා ගන්න ඡායාරූපයේ ආලෝකය අඩුයි. මෙන්න මේ ISO ස්පීඩ් එක ISO වගේ වැඩි වෙන්න ඡායාරූපයට ලැබෙන ආලෝක තත්ත්වය ඡායාරූපයේ අපිට අවුට්පුට් එකේ තියෙන ආලෝක තත්ත්වය වැඩි වෙනවා. කියන්නේ මෙන්න මේ ෂටර් ස්පීඩ් එකයි අපිට කියන එකයි අමතරව මේ ISO එකනොත් ISO ප්‍රමාණය වැඩි වෙන්න ඡායාරූපයේ ආලෝකය කිසි ප්‍රමාණයකින් වැඩි වෙනවා. දැන් මෙන්න මේ එක්ස්පෝසර් ට්‍රයිඇන්ගල්. ඒ කියන්නේ මෙන්න ට්‍රයිඇන්ගල් එක තමයි මම ඔයගොල්ලන්ට කියලා දුන්නේ. ISO shutter aperture. දැන් මෙන්න මේ වගේ සම්බන්ධතාවය මේ ට්‍රයිඇන්ගල් එකේ තියෙන්නේ. aperture එක වැඩි වෙන්න, ඒ කියන්නේ aperture එක කුඩා වෙන්න. ඒ කියන්නේ නැත්නම් aperture එකේ කුඩා වෙන්න යනකොට ලැබෙන ආලෝකය වැඩි වෙනවා. ඒ අවස්ථාවේදී ISO වගේ තියෙන අඩු මට්ටම. නැත්නම් ISO වගේත් වැඩි වුණොත් එහෙම මේ ෆොටෝ එක ආලෝකය වැඩි වෙලා ඒ ෆොටෝ එකේ සුදු ආලෝකය වැඩි වුණාට පස්සේ ඒකේ තියෙන කැප්චර් වෙන ආලෝක ප්‍රමාණය වැඩි වුණාම ඒ ෆොටෝ එකේ කිසිම දෙයක් පේන්නේ නැතුව සුදු වෙන්නත් පුළුවන් සමහරක් වෙලාවට. මේ ට්‍රයිඇන්ගලෙන් අපි මේ පෙන්නලා දෙන්නේ ඒකයි. අපි අඩු අපචක පාවිච්චි කරනවා අඩු ISO ප්‍රමාණය පාවිච්චි කරනවා. මෙන්න මේ සමාන භාවය තමයි මේ ත්‍රිකෝණයෙන් පෙන්නලා තියෙන්නේ. අපි අපචක වැඩි වෙන්න දැන් අපචකයේ වැඩි වෙන දැන් ආලෝකයේ මේ ලැබෙන මේ සිදුර කුඩා වෙන්න ඡායාරූපය අඳුර වෙනවා. ඒතකොට අපිට පුළුවන් මෙන්න මේ ISO නැත්තම් ෂටර් එක අඩු කරලා හරි ඒ ආලෝකය අපිට ආයි බැලන්ස් කරන්න පුළුවන්. කියන්නේ අපචක එක කුඩා වෙනකොට එක්ක ISO වැඩි කරන්න ඕනේ, එක්ක ෂටර් එක අඩු කරන්න ඕනේ. අපි ෂටර් එක පැත්තෙන් ගත්තොත් එහෙනම් අපි ෂටර් එක වැඩි වෙන්න මේ ඡායාරූපය ලැබෙන ආලෝකය අඩු වෙනවා. අපි ඒතර මොකද කරන්න ඕනේ? එක්ක ISO වැඩි කරන්න ඕනේ, නැත්තම් අපචක එක අඩු කරන්න ඕනේ. ඔය දෙකෙන් තමයි මේ ආලෝකය බැලන්ස් කරන්නේ. අපි ISO ගත්තොත් එහෙම ISO ප්‍රමාණය අඩු වෙන ආලෝකය ලැබෙන ප්‍රමාණය අඩු වෙනවා නම් ISO වැඩි වෙන ආලෝක ප්‍රමාණය වැඩි වෙනවා නම් අපි ISO අඩු වගේ එකකදී එක්ක අපචක වැඩි කරන්න ඕනේ, නැත්තම් ෂටර් එක අඩු කරන්න ඕනේ. මෙන්න මේ ට්‍රයිඇන්ගල් එකේ තියෙන සම්බන්ධය තමයි ඒක. මේ තුන බැලන්ස් කරලා තමයි අපි හරියට ආලෝක තත්ත්වයක් යටතේ ඡායාරූපයක් ලබා ගන්න. මේ තුන බැලන්ස් කරලා කොහොමද ඡායාරූපයක් ගන්න කියන එක තමයි මේ ප්‍රැක්ටිකල් සෙෂන් එකේදී කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් ඔයාලට මෙතන ප්‍රශ්නයක් තියෙනවා නම් මේ ප්‍රශ්න ඕන සටහන් කරගෙන එදාට අරන් එන්න පුළුවන්. අරන් ඇවිල්ලා මේ නොතේරුණු දෙයක් ගැන අපිට තව පොඩක් වැඩිපුර කතා කරන්න පුළුවන් එදාට. මම මේ PDF එක කොහොමගේ WhatsApp group එකට දානවා. මේ දේවල් භාවිතා කරලා අපි කොහොමද සරලව ඡායාරූපයක් ගන්න කියලා අපි ප්‍රැක්ටිකල් සෙෂන් එක දවසේ අනිවාර්යෙන් හම්බෙලා කතා කරනවා. එහෙනම් මේ පාඩමට සම්බන්ධ වුණු හැමෝටම ස්තුතියි. සුබ දවසක්. අපි එහෙනම් ප්‍රැක්ටිකල් සෙෂන් එකේදී හම්බ වෙමු. ජය වේවා.